ලෝකේ යථාර්ථය අපි හිතන තරම් සුන්දර නෑ. අපිට උඩින් පේන මේ සුන්දරත්වය සැබෑ යථාර්ථවාදී ලෝකයක යථාර්ථයත් එක්ක බලද්දී යථාර්ථවාදී මුණගැහීම් වල අපි හිතන යථාර්ථය හම්බ වේවි කියලා හිතුවට අපි හිතාගෙන ඉන්නවා ඒවා යථාර්ථවාදී හමුවීම් මුණගැහීම් කියලා. නමුත් ඒ තුල පවතින්නේ සම්පූර්ණයෙන්ම මායාවක්. මේ මායාවක් කියලා දන්නේවත් නැතුව ඉන්න අපිට මේක මායාවක් බව අපට පෙන්වන්නේ අපගේ බුදුරජාණන් වහන්සේ. ලෝකේ අඳුරු කණ්ණාඩියකින් වර්ණ ගැන්විච්ච කණ්ණාඩියකින් බලනකොට ඔහුට මේ ලෝකේ සියලු අත්දැකීම් මේ ලෝකේ අත්දැකීම් පරාසයේ සියල්ලම පේන්නේ මේ සියලු දේවල් ඔහු අත්දකින්නේ යථාර්ථවාදී රීතියකින් නෙමෙයි. ඔහුට සියල්ලම පේන්නේ වර්ණ ගැන්විච්ච ස්වභාවයකින්. ඔහු හිතාගෙන ඉන්නවා මේ වර්ණ ගැන්විච්ච ස්වභාවය තමයි ලෝකේ පවතින යථාර්ථය කියලා. ඇත්තටම නිල් පාට කණ්ණාඩියක් දාගෙන ඉන්න නිල් පාටෙන් වර්ණ ගැන්විච්ච කණ්ණාඩියක් දාගෙන ඉන්න මිනිස්සෙකුට මේ ලෝකයම නිල් පාටයි කියලා හිතාගෙන හිටියට කවුරු හරි මිනිහෙක් ගලවලා ඒ නිල් පාට කණ්ණාඩිය ගලවලා තවත් වෙන පාට කණ්ණාඩියක් ඔහුට පැලඳුවොත් එතකොට ඔහුට හිතෙන්නේ දැන් අපි තුමු නිල් පාට කණ්ණාඩිය ගලවලා කොළ පාට කණ්ණාඩියක් පැලඳුවා කියලා. දැන් නිල් පාටෙන් තමයි මුලින් කණ්ණාඩිය වර්ණ ගැන්විලා තිබුණේ. එතකොට ඔහුට හිතුණා මේ ලෝකයේ සියල්ලම නිල් පාටට හුරුවක්. නිල් පාටේ පැහැයක් තමයි තියෙන්නේ කියලා. එතකොට තව මිනිහෙක් කරනවා ඇවිල්ලා නිල් පාට කණ්ණාඩිය ගලවලා තවත් වෙන වර්ණයක් සහිත කණ්ණාඩියක් කොළ පාට කණ්ණාඩියක් ඔහුට පළඳිනවා. ඔහුට පළඳවනවා. එතකොට ඔහුට හිතෙනවා නෑ ලෝකය නිල් පාටයි කියලා හිතාගෙන හිටියට ඇත්තටම ලෝකේ නිල් පාට නෑ. ලෝකේ කොළ පාටයි. මට නිල් පාටයි කියලා හිතාන හිටියේ ඒක බොරුවක් කියලා ඔහු තේරුම් ගන්නවා. තේරුම් අරගෙන ඔහු හිතනවා දැන් ලෝකේ කොළ පාටයි කියලා. ඒ වගේ මිනිස්සු එක එක දෘෂ්ටිගත වීමක් තියෙනවා. ආගමික ඉගැන්වීම් පස්සේ ලුහු බැඳීමක් තියෙනවා. ඒ ලුහු බඳිනකොට පරණ එක බොරුවක් දැන් තියෙන එක ඇත්ත කියලා මිනිස්සු විශ්වාස කරන ස්වභාවයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තමයි සියලු කණ්ණාඩි ගලවලා වීසි කරලා දැන් බලන්න ලෝකේ දිහා ලෝකේ ඇත්තම කතාව එහෙම වර්ණ ගැන්විච්ච ස්වභාවයක් නෙමෙයි තියෙන්නේ වෛවර්ණ ස්වභාවයක් තියෙන්නේ මේ ලෝකේ යථාර්ථය මෙන්න මෙයයි කියලා සියලු කණ්ණාඩි ගලවලා විසි කරලා සියලු දේවල් අයින් කරලා දැම්මට පස්සේ යාට ලෝකේ පේන්න පටන් ගන්නවා. ඒකයි සියලු දෘෂ්ටි ප්‍රහාණය කරපු තැන දිට්ඨිගත වීම සම්පූර්ණයෙන් බැහැර වෙච්ච තැනක ලෝකේ යථාර්ථය පේන්න පටන් ගන්න. ලෝකේ හැම වෙලාවකම දිට්ඨිගත වීමකට ලඟු වෙනවා. එක්කෝ සාස්වත දෘෂ්ටියට, එක්කෝ අසාස්වත දෘෂ්ටියට. එක්කෝ අන්තයකට, එක්කෝ අන්තවත් බවක් නැහැ කියන තැනකට. මේ විදිහට ලෝකේ හැම වෙලාවකම එක පැත්තකට වැටි වැටි දෝලණය වෙනවා. ඉතින් බොහොම ටිකක් හරි ඥානවන්ත මිනිහෙකුට තමයි නිකන් අර මේ නිල් පාට කණ්ණාඩිය ගලවලා කොළ පාට කණ්ණාඩිය දැම්මහම නෑ ඉස්සල්ලා එකත් නිල් පාට කියන්නේ බොරුවක් නම් දැන් කොළ පාට එකත් බොරුවක්ද විය හැක කියලා හරි යන්තම් හරි සැකයක් හිතෙන ටිකක් ඥානවන්ත මිනිහෙකුට. නමුත් අපගේ බුදුරජාණන් වහන්සේ මේ සියලු කණ්ණාඩි ගලවලා දාලා මේ සියලු උපස් යුවලවල් විසි කරලා දාලා ලෝකේ යථාර්ථයේ දකින්න අපේ ඇස් පෑදුවා. ඒක මේ මසැස නිමි ප්‍රඥාව කියන ඇස පෑදෙව්වා. ඒ ප්‍රඥාව කියන ඇස පෑදුන නිසා අපට මේ සියල්ල තුලම පවතින්නේ මායාවක් සියල්ල තුලම ඇත්ත ස්වභාවයක් පවතින්නේ නැහැ කියලා අපට තේරෙන්න පටන් ගත්තා. මේ වර්තමානයේ තුල අත්දකින අත්දැකීම් ටිකත් යථාර්ථයක් නෙමෙයි කියලා අපි තේරුම් ගන්න පටන් ගත්තා. එතනදී අපි අතීත සංස්කාරයන්ගේ යථා ස්වභාවයත් අපට ඒකට උදව් වුණා ඒ අවබෝධය හදාගන්න. ඔය බද්දේ කරත්ත වගේ සූත්‍රවල තියෙන්නේ අතීතං නාන්වාගමෙය නප්පටිකංකේ අනාගතං අතීත සංස්කාර අනුවත් දැන් දුවන්නේ. මොකද අතීත සංස්කාර අනුව දිව්වට වැඩක් නැහැ. නප්පටිකංකේ අනාගතං අනාගත සංස්කාර දැන් මවන්නෙත් නැහැ. මොකද අතීත සංස්කාරات අනිත්‍ය වුණා නම් අනාගත සංස්කාරات මවන්න දෙයක් නැහැ. කියලා ඒ වගේ ඊටාම බොහොම පාරිශුද්ධ මේ මොහොත තුල පවතින සැබෑ දැක්මකට ලඟු වෙනවා. ඒ දැක්ම තුල යා තේරුම් ගන්නවා මේ මොහොත තුලත් සියල්ලම ඇති වීලා නැති වෙලා යන ස්වභාවයක් තියෙන නිසා මේ මොහොතේ අත්දැකීම් තුලත් යා විදර්ශනා කරනවා. තත්ත තත්ත විපස්සති පච්චුප්පන්නංච යෝ ධම්මං තත්ත තත්ත විපස්සති.
මේ මොහොතේ අත්දැකීම් ටිකත් විපස්සනා කරන ශ්‍රාවකෙක් බවට පත් වෙනවා. එතකොට ඔහුට තේරෙනවා මේකේ සත්වයේ පුද්ගලයෙක් කොහෙවත් අත්දකින්න නැහැ. මා තුළම ඇති වෙන සංස්කාර ධර්ම ටිකකටයි මම මේ රැවටිලා ඉන්නේ කියලා ඔහුට තේරෙන්න පටන් ගන්නවා.